iBowan කියලා පිළිගන්නවා MTech Vibe YouTube channel එකට. Microsoft Word video series එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි අද අපි මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ Word එකක බේසික්ම පාර්ට් එක. Word document එකක් බේසික් විදිහට හදාගන්න විදිහ ගැන. ඉතින් වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු ඒක කොහොමද කරන්න කියලා. MTech Vibe YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මම වීඩියෝ එකට පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා අපේ subscribe කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. වැඩි කතාවක් නැතුව අපි යන් අද වීඩියෝ එකට. right ඉතින් ඔයාලා මතක ඇති මම කලින් වීඩියෝ එකක් කරා Word app එක open කරගන්න විදිහ ගැන. ඉතින් අපි මේ විදිහට Word app එක open කරගමු. මම මේ විදිහට search කරගන්නවා Word කියලා. ඊට පස්සේ මම ඒක open කරගන්නවා. right ඊට පස්සේ ඔයාලා මෙන්න මේ new කියන එකෙන් ගිහිලා ගන්න පුළුවන්. කොහොම හරි ඔයාලා blank document එකක් තමයි ගන්න ඕන. මම මේ විදිහට blank document එකක් ගන්නවා. ඊට පස්සේ මුලින්ම අපි මේක කරන්න ඕන මේකේ layout එක හදාගන්න එක. ඒ කියන්නේ අපිට මාජින් ටික හදාගෙන page size එක හදාගන්න එක තමයි අපි ඉස්සෙල්ලාම කරගන්න ඕන. ඉතින් ඒකට මම මේ උඩ තියෙන tab වල layout කියන එකට යනවා. layout කියන එකට ගිහිල්ලා ඒකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඇති මෙන්න මේ size කියන එක. ඉතින් මේ සම්පූර්ණ tab එකක් ගැන මම ඉස්සරහට වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලා මම කරන්න බලාපොරොත්තු වුණේ ඉතින් basic Word document එකක් හදාගන්න විදිහ. ඉතින් ඒක නිසා තමයි මම මේ විදිහට basic විදිහට කියලා දෙන්නේ. දැනට මේ ටික මතක තියාගන්න. ඉස්සරහට එන වීඩියෝ ටික channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලට මේ වීඩියෝ ටික ඔයාලට notification එකක් විතර ගෙන්න ගන්න පුළුවන්. right ඉතින් මම මෙතන A4 size එකට page එක හදා ගන්නවා. A4 size එකට page එක හදාගෙන ඔයාලට මෙතනින් මේ තෝරගන්න පුළුවන් portrait the landscape ද කියලා. portrait the landscape ද කියලා මෙතනින් ඔයාලට select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ margin කියන එකෙන් ඔයාලට පුළුවන් වටේ ඉඩ අපි type කරන්න නැති කොටස කොහොමද කොච්චරක් යන්න ඕනද කොච්චරක් ඉඩ යන්න ඕනද කියලා මේකෙන් හදාගන්න පුළුවන්. ඉතින් මම මේක මෙතනින් ඔයාලට ගිහිල්ලා මෙතනින් මේ තියෙන එකක් තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් custom margin ගිහිල්ලා එතනින් හදාගන්න පුළුවන්. ඉතින් මම ඔක්කොගෙන් 0.5ක් විදිහට දෙනවා. right ඊට පස්සේ මේ විදිහට හදාගෙන මම මෙතනින් ඕකේ කරගන්නවා. ඕකේ කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මේ වටේ තියෙන ඉඩ ප්‍රමාණය අඩු වුණා. right ඊට පස්සේ මට දැන් මේකේ මට අදාළ ડોකියුමන්ට් එක හදාගන්න තමයි තියෙන්නේ. right මම ඒකට ටෙක්ස්ට් එකක් කොපි කරගත්ත ටෙක්ස්ට් එකක් තියෙනවා. මම ඒක මේ විදිහට පේස්ට් කරගන්නම්. right මේ විදිහට මම පේස්ට් කරගත්තා. words 137ක් වගේ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඔයාලට පෙන්වන්න ඕන හින්දා තමයි මම මේක මේ විදිහට දාගත්තේ. right අපි බලමු. දැන් එතකොට අපිට document එක හදාගන්න ඕන වෙන tools ටික සහ ඒවා use කරන්නේ කොහොමද කියලා. right ඉතින් මෙතන මාතෘකාව විදිහට මම අරන් තියෙන්නේ about Sri Lanka කියන එක. ඉතින් එතකොට ඒක මට මාතෘකාවක් විදිහට පේන්න නම් මම මේක චුට්ටක් ලොකු කරගන්න ඕන. ඒ කියන්නේ එහෙම නැත්නම් font size එක ලොකු කරගන්න ඕන. ඉතින් ඒකට මම දැන් මෙතන ඔයාලට මේ tool bar එකේ ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන තියෙනවා font style එක. මෙන්න මේ font කියන එකේ font කියන category එකේ මෙතන පෙන්නනවා font style එක. ඊට පස්සේ මෙතන පෙන්නනවා font size එක. අනේ font size එක මම මෙතනින් වැඩි කරගන්නවා. මම font size එක දැන් දාගන්නම් 16ක් 18ක් විතර දාගන්නවා. 18ක් විතර දාගෙන
මට ඒක බෝල්ඩ් කරගෙන අන්ඩර්ලයින් කරගන්න ඕන. ඒකට මෙන්න මෙතන ෆොන්ට් ස්ටයිල් එක තියෙන යට මෙතන පෙන්වනවා B අකුරක්. අන්නේ B අකුර එබුවට පස්සේ ඔයාලට පුළුවන් මේ ටෙක්ස්ට් එක බෝල්ඩ් කරගන්න. රයිට්. ඊට පස්සේ ඔයාලට ඉටැලික් කරගන්න ඕන මෙන්න මේ I එක ප්‍රෙස් කරන්න පුළුවන්. අන්ඩර්ලයින් කරගන්න ඕන මෙන්න මේ U එක ක්ලික් කරන්න පුළුවන්. රයිට්. මම මේ විදිහට අන්ඩර්ලයින් කරලා ඉටැලික් කරලා බෝල්ඩ් කරගන්නවා. ඊට පස්සේ ඒකේ ෆොන්ට් ස්ටයිල් එක මම මේ විදිහට වෙනස් කරගන්නවා. මම මේ විදිහට සමහර කට්ටිය මේ ෆොන්ට් මෙච්චර නැතුවත් ඇති, සමහර කට්ටිය මීටත් වඩා ඇති. ඔයාලා ඉන්ස්ටෝල් කරලා තියෙන ෆොන්ට් විදිහට තමයි මේක පෙන්වන්නේ. ඉතින් මේ ඔයාලා ඉන්ස්ටෝල් කරලා තියෙන ෆොන්ට් ටික තමයි මෙතන පෙන්වන්නේ. එතකොට මම මෙන්න මේ විදිහේ ෆොන්ට් ස්ටයිල් එකක් දාලා ඒක මට මැදට ගන්න ඕනේ. මම සෙන්ඩර් කරගන්නවා ඒක. ඒක සෙන්ඩර් කරගන්නේ මෙන්න මේ පැරග්‍රාෆ් කියන කැටගරි එකේ මෙන්න මේ යට තියනවා නේද? අන්න ඒකේ මෙන්න මේ තියෙන්නේ. රයිට්. සෙන්ඩර් කරගත්තට පස්සේ ඔයා දකින්න ඇති ඒක ඔටෝමැටික් පේජ් එකේ මැදට ගියා. රයිට්. ඊට පස්සේ මෙන්න මේ පැරග්‍රාෆ් එක. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ ඒකෙන් පස්සේ දැන් මේ දෙක එක සමාන නැහැ. ඉවර වෙන තැන එක සමාන නැහැ. නමුත් පටන් ගන්න තැන එක සමානයි. රයිට්. එතකොට මම මේ සම්පූර්ණ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා මෙන්න මෙතනින් ගිහිල්ලා මේ තියෙන ජස්ටිෆයි කියලා පැරග්‍රාෆ් එකේම අපි සෙන්ඩ් කරපු තැනම එහා පැත්තට වෙන්න තියෙනවා ජස්ටිෆයි කියලා. අන්න ඒ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහත් එක සමාන වෙනවා. ඒකේ අග කොටසත් එක සමාන වෙනවා. රයිට්. එතකොට මට නම්බර් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඉතින් නම්බර් එකක් ඇඩ් කරගන්න ඒකට එහා පැත්තට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන නම්බරින් කියලා එකක් තියෙනවා. ඉතින් මම මේ නම්බරින් කියන එකේ මෙන්න මේ විදිහට එකක් ක්ලික් කරගන්නවා. මම හිතනවා මට මේක හොඳයි කියලා. මම ඒක ක්ලික් කරගන්නවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට නම්බර් එකක් ඇඩ් වෙලා තියෙනවා. දැන් බැරි වෙලාවත් අපි මේකේ අගට ගිහිල්ලා ක්ලික් කරලා එන්ඩ් කරොත් එහෙම ඔයා දකින්න ඇති ඔටෝමැටිකලි 2 කියන ඉලක්කම එන්ටර් වෙනවා. රයිට්. එතකොට ඒකත් මතක තියාගන්න. රයිට්. එතකොට මම දැන් මෙන්න මේ කොටස බෝල්ඩ් කරගන්නවා. මම බෝල්ඩ් කරගන්න මේකෙදි පාවිච්චි කරනවා. බෝල්ඩ් කරගන්න එකේ ෂෝට්කට් කී තමයි control එහෙම නැත්නම් CTRL බටන් එක ඔබාගෙන කීබෝඩ් එකේ B අකුර ඔබවුවාම ඔයාලගෙන ඇති බෝල්ඩ් වෙනවා. රයිට්. ඒ විදිහට තමයි බෝල්ඩ් කරන්නේ. රයිට්. ඊට පස්සේ දැන් අපි නම්බරින් මෙතන ඇඩ් කරානේ. දැන් මට මේකට ඇඩ් කරගන්න ඕනේ බුලට්. රයිට්. බුලට් ඇඩ් කරගන්නේ මෙන්න මේ විදිහට මම මේ දෙකටම දා ගන්න ඕන නිසා මේ තුනටම දා ගන්න ඕන නිසා මම මේ තුනම සිලෙක්ට් කරලා මෙතන බුලට් කියන එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට බුලට් එකක් ඇඩ් කරගන්න. හරිද? එතකොට ඔයාලට මේ අයිකන් එක මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඒ තුනම සිලෙක්ට් වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේකේ එහාට මෙහාට ඇදලා ඔයාලට අවශ්‍ය තැනට ගන්න. ඉතින් මම මේ ටිකත් ෂෝට්කට් කී පාවිච්චි කළාම බෝල්ඩ් කරගන්න. රයිට්. එතකොට දැන් ඔයාලට මේ නිකන් හිතෙනවා ඇති දැන් මේ ටික එක කොටේ තියෙන්නේ එහෙම කියලා හිතනවා ඇති. ඒකට කරන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට ඕන ටික සිලෙක්ට් කරලා මේ පැරග්‍රාෆ් කියන කොටසේ තියෙනවා ලයින් ස්පේසින් කියලා ඔප්ෂන් එක. අනේ ලයින් ස්පේසින් කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ මේ විදිහට ඔයාලට පෙන්නනවා. ඒකෙන් ඔයාලට ඕන ගාන උඩට ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ ඒක ඇප්ලයි වෙනවා. ඔයාලට එතනින් ගන්න බැයි නම් ඔයාලට මෙතන ලයින් ස්පේසින් ඔප්ෂන් එකට ගිහිල්ලත් ඔයාලට ඕන විදිහට හදා ගන්න පුළුවන්. මම දැනට දෙකක් කියලා මේ විදිහට දෙනවා. රයිට්. ඔයා දකින්න ඇති ඒ කොටස ලස්සනට ස්පේස් එකක් තිබිලා හැදුනා. රයිට්. එතකොට ඊළඟට අපි ගොඩක් දුරට පාවිච්චි කරනවා මෙන්න මේ
මේක අපිට පුළුවන් මේ ටෙක්ස්ට් එකේ කලර් එක වෙනස් කරන්න. රයිට්. ඒක කරන්නේ දැන් මම මේ විදිහට ගිහිල්ලා සිලෙක්ට් කරලා මෙන්න මේ ෆොන්ට් කියන එකේ ඔයාලට පේනවා ඇති අකුරක් යටින් පොඩි කලර් එකක් දාලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා මම මෙතනින් කැමති පාටක් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. මම දැනට මෙන්න මේ කහ පාට සිලෙක්ට් කරගන්නවා. කහ පාට සිලෙක්ට් කරගෙන එතකොට නිකන් ඒක ඔයාලට නිකන් හයිලයිට් වෙලා පේන්නේ නැහැ වගේ නේද? එතකොට ඒක මට හයිලයිට් කරගන්න පුළුවන් මෙන්න මෙතන ටෙක්ස්ට් හයිලයිට් ටූල් එකෙන්. ඒකෙන් මම මේ විදිහට මේ විදිහට රතු පාට කලර් එක දෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කලර් වෙලා තියෙනවා. ඒ කියන්නේ හයිලයිට් වෙලා තියෙනවා. රයිට්. ඉතින් ඊට පස්සේ ඔයාලට ෆොටෝ එකක් ඇඩ් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ඉන්සර්ට් ටැබ් එකට ගිහිල්ලා එතනින් ඔයාලට මෙන්න මේ ඉන්සර්ට් කියන පික්චර් කියන එකට ගිහිල්ලා this device කියන එකෙන් දීලා ඔයාගේ පික්චර් එකක් ඇඩ් කරගන්න. රයිට්. ඊට පස්සේ ඔයාලට ටේබල් එකක් ඉන්සර්ට් කරගන්න ඕන නම් මෙතන මේ ටේබල් කියන එකට ගිහිල්ලා මේ විදිහට ටේබල් එකක් ඔයාලට ඉන්සර්ට් කරගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මේ ඩිසයින් කියන එකට ගිහිල්ලා ඔයාලට මෙතනින් ડોකියුමන්ට් ෆෝමැට් එක තෝරන්න පුළුවන්. ડોකියුමන්ට් ෆෝමැට් එක තෝරලා ගන්න පුළුවන්. හරිද? එතකොට ඊට පස්සේ ඔයාලට මෙතනින් වෝටර්මාර්ක් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ පේජ් එකේ කලර් එක මෙතනින් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි පේජ් එකට බෝඩර් එකක් මෙතනින් ගිහිල්ලා ඔයාලට කැමති බෝඩර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. රයිට්. ඉතින් මම ඒ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නම් ඉස්සරහට. එතකොට මේ ටැබ් ඔක්කොම ගැන මම සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා ඉස්සරහට. අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම් කියලා හිතාගෙන ඉන්නවා. මොකද Word document එකක් හදාගන්න ඕන බේසික් පාර්ට් එක තමයි මම මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. රයිට්. ඉතින් ඔයාලට ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා ෆයිල් කියන ටැබ් එකට ගිහිල්ලා ඔයාලට ඕන නම් මේක සේව් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් print කරගන්න පුළුවන්. එහෙම නැත්නම් share කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඒ වීඩියෝ එකෙන් මම කතා කරන්නම් මේ ටැබ් වල තියෙන දේවල් කොහොමද අපි පාවිච්චි කරන්නේ, මොනවද මේකේ තියෙන්නේ. ඒ වගේ හැමදේම මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට මේ වීඩියෝ එක නවත්තනවා. තාමත් MTech Vibe YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම වීඩියෝ එකට පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා subscribe කරන්න. ඒ වගේ මෙහා පැත්තේ තියෙන notification bell icon එක click කරොත් ඔයාලට පුළුවන් අපි දාන වීඩියෝ ඒ වෙලාවෙම ඔයාගේ device එකට notification අඩුපාඩු තියෙනවා නම් පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. යාළුවන්ට බලන්න share කරන්න. ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් දවසක හම්බ වෙමු.